ජොනතන් හා කේට් නිව් ජර්සිවලට පැමිණ සතියක පමණ කාලයක් ගත වූයේ බොහෝ වේගයෙනි. එම සතිය ඇතුළතදී කොල්ලන් දෙදෙනා හා කේට් දෙන්නි මිතුරුදමකින් බැඳුනේ සංසාරගතව ඔවුන් එම මිතුරුදම පතාගෙන ලෙසිනි. ඔවුන් නිව් ජර්සිවලට පැමිණීමට සති දෙකකට පමණ මත්තෙන් සිදු වූ රිය අනතුරක් හේතුවෙන් කොල්ලන් දෙදෙනාගේ පියා මිය ගොස්ය. ඔහුගේ එම වියෝවත් සමග මාර්තා ඇතුළු පිරිස නිව් ජර්සි නුවර තනි වූහ. එම අනතුරෙන් මාර්තාටත් දැඩි ලෙසින් හානි සිදු වූ බැවින් ජොනතන්ට ඒ බව දැන්වීමට සුළු කාලයක් යට ගත වූවාය. නමුත් ඇය ඒ ගැන ඔහුට දැන්වූ මත්තෙන් ඔහු නිව් ජර්සිවලට තමා සොයා පැමිණීම ඇයට සතුටක් වූවාය. නිව් ජර්සිවලට ජොනතන් පැමිණි දිනයේ සිටම ජොනතන්ගේ හිතේ හොල්මන් කළ එක් කාරණයක් වූයේය. ඒ මාර්තා හා ඇගේ දරුවන් මෑන්හටන් වල තම නිවසට රැගෙන යාමටයි. දැන් නිව් ජර්සිවල ඔවුන් රැක බලා ගන්නට කෙනෙක් නොමැති නිසා ඇයට ඊට එරෙහි වීමටද නොහැක. ඒත් ඇයට පැවසීමට සුදුසු වෙලාවක් එනතුරු ඔහු බලා සිටියේය. මේ වෙලාවේ රෝජර් හා ජිල් පාසල් ගොසින්ය. කේට් මේ වනට ඇගේ කාමරයට වී නිදා සිටින බව දත් ඔහු මාර්තා හට තම සිත ඇති කාරණය දන්වන්නට හිතාගෙන ඇයව සොයාගෙන ගියේය. නිවසේ පිටුපස අසුනට වී රෝජර්ගේ ජිල්ගේ බාල සහෝදරයා නලවන ඇය දුටු ඔහු ඇය අසලට ගොස් බිම ඉඳගත් කල දරුවා නැලවීම පස්සෙ කළා. ඔහු දෙස බැලූ මාර්තා යළිත් දරුවා නලවන්නට වූයේ ඔහුට පැනයක්ද යොමු කරමිනි. ඇයි ජොනතන්? නෑ මාර්තා, මම මේ කල්පනා කරේ කියමින් ජොනතන් කතාවට අවතීර්ණ වූ කල මාර්තා ඩික් නලවමින්ම ඔහු දෙස බැලුවාය. ඒ ඔහු කල්පනා කරේ කුමක්දැයි කියා දැනගැනීමටය. මාර්තා, දැන් ඔයාට ජෝෂප් නැති එකේ එන්න පුළුවන් මෑන්හටන් වලට. තම හිතේ ඇති කාරණය ඇයට කියාගත නොහැකිව මොහොතක් ලත වුණු ජොනතන් ඊළඟ මොහොතේ හිතට දිරිගෙන එක්වරම ඇයට එසේ පැවසූ විට මාර්තා පුදුමයට පත් වූවාය. බාගෙට නින්ද ගොස් තිබූ සිය පුතු නලවන වැඩෙත් පසෙකළ වූ ඇය ඒත් ජෝන්, මොනවත් කියන්න එපා ඔයා. මාර්තා, මේ අහන්න. දැන් ඔයා ගැන බලන්න මෙහෙ කවුරුවත් නෑ. නිව් ජර්සිවල ඔයාට ළඟින්ම හිටපු හොඳම යාළුවා මම. ඒත් දැන් මාත් මෙහෙ නෙවෙයි ඉන්නේ. ඒකයි මං ඔයාට කතා කළේ මෑන්හටන් යන්න. ජෝන්, මේ අහන්න. ඔයා හරි ජෝන්. මෑන්හටන් මම යන්නේ කොහොමද? මට එහෙ නතර වෙන්න තැනක්වත් නැතිව, අනික කිසිම සූදානමක් නැතුව මම එහෙ ගිහින් මම මොනව කරන්නද? ජොනතන් පැවසූ සියල්ල ඇත්තය. ඒත් එක්වරම ඇය මෑන්හටන් වලට යනුවේ කෙසේද? ඉන්නට නිවසක් නොමැතිව තමා එහෙ ගොස් කරන්නේ කුමක්දැයි යන්න ඇයට පැනයකි. ඇයි අපේ ගෙදර ඔයාට එහෙ ඉන්න පුළුවන්. ඒත් ජොනතන්, රෝජර් එයාලා කැමති වෙයිද මෙහෙ දාලා එහෙ යන්න? තිබුණු තවත් පැනයක් ඇය ජොනතන් වෙතට යොමු කළාය. මට හොඳටම විශ්වාසයි එයාලා මේ යෝජනාවට කැමති වෙයි කියලා. ඇගේ පැනය හමුවේ ජොනතන්ගේ හිත මදක් කලබල වුවද කොල්ලන් දෙදෙනා මෑන්හටන් ගමනට කැමති වේ යන සිතුවිල්ල ඔහුගේ සිතේ ඇති වූ බැවින් ඔහු එසේ කීවේය. අනේ මන්ද ජෝන්, අපි කාලයට බාර දෙමු වෙන දෙයක් වෙන්න. එතකම් මට මේ ගැන මොනවත් කියන්න බෑ. කී මාර්තා යළිත් දික්ව නලවන්නට වුවද ජොනතන් යළිත් එම කතාවම පටන් ගත් හේයින් ඔවුන් දෙදෙනා කොල්ලන් දෙදෙනා පාසල නිමවී නිවසට පැමිණෙන විට ඒ ගැන කතාබස් කරමින් සිටියෝය. නමුත් මාර්තා කමෙන් ඔහුගේ අදහසට පස්සකසන්නට වූ බැවින් තවදුරටත් ඇය හා වාද නොකරන්නට ගිය ජෝන් ඇගෙන් වෙන්න නිවස වෙතට එන අතරතුරදී පාසල ඇරී නිවසට පැමිණෙන කොල්ලන් දෙදෙනා ඔහුගේ ඇස ගැටුණු බැවිනි. ඔහුගේ හිතට පිසියේ අපූර්ව අදහසකි. ඒයි රෝජර්, එයාලා මොනවද හිතන්නේ මෑන්හටන් ගැන? කේට් කියන විස්තර එක්ක අපිට නම් එහෙ යන්න ආසයි. ජොනතන් ඔවුන් දෙදෙනාගෙන් ඈත තියා ඇසූ පැනයට ඔහුට පිළිතුරු ලැබුණේ ජිල්ගෙනි. එතකොට නිව් ජර්සි අතහැරලා අපි එහෙ ගියා. ඔවුන්ගේ කතාබහ මාර්තාටත් ඇසුණු බැවින් මෙවර මාර්තා සිය දරුවන්ගෙන් එසේ ඇසුවාය. අම්මයි එකපාරට එහෙම දෙයක් ඇහැව්වේ? ඇය ඇසූ පැනයට පිළිබඳ යම් සැකයක් උපන් බැවින් ජිල් සිය බලල් දැස් කුඩා කර ඇය දෙස බලමින් ඇසුවේය.
නෑ මේ නිකං අහන්න හිතුණා. මාර්තා කටටම බොරුවක් පවසද්දී ජොනතන් ඇයි ජිල් මෑන්හටන් වලට කැමති නේද? නෑ මම මේ එහෙට කැමති. ඔහුගේ පැනයට පිළිතුරු ගත නොහැකිව ටික වෙලාවක් ඇඹරෙමින් සිටි ඔහු එක්වරම ඒ පැවසූ තාලයට එහි සිටි සැවුටම සිනහවක් නැගුණෝය. ඔවුන් සිනාසෙන්නේ තමාට බවදත් ඔහු ප්‍රථමයෙන් ඔවුන්ට රැව්වද පසුවද ඔහුත් ඔවුන් හා එකතු වූයේය. මම ඔයාලගේ අම්මට කිව්වා අපිත් එක්ක මෑන්හටන් වලට යන්න එන්න කියලා. ඒත් ඔයාලගේ අම්මා ඒකට කැමති නෑනේ. ජොනතන් තමාගේ සැලැස්මේ හොඳම හරියට පැමිණි විට විශ්මිත රාවයක් නැගූ කොල්ලන් දෙදෙන විසින් ඇය වටකරගත්තේ කඩිනමිනි. ඇයි අම්මා මෑන්හටන් වලට කැමති? අපි මෑන්හටන් වලට කැමතියි අම්මා. කොල්ලන් දෙදෙන මාරුවෙන් මාරුවට ඇයට එක එක දේ පවසන්නට වූ විට ඔවුන්ගේ කෑගැසීම වළකාලු මාර්තා ළමයි. ඔය කෑගැහිලා නවත්තන්න හොඳ ළමයි වගේ. මම මේ ගමනට කැමති. ජොනතන් ඔයාලට බොරු කිව්වේ. යැයි කී විට කොල්ලන් දෙදෙනාගේ මුවින් පිට වූයේ උස්රාවයකි. ඒ හඬින් ඔවුන්ගේ සුවරා බියට පත්ව අඬන්නට වූ විට ජොනතන්ට රැවුමකින් සංග්‍රහ කළ ඇය වහා දික්ව නලවන්නට වූවාය. ඒත් ප්‍රශ්නයක්. රෝජර් ඔයාලගේ යාළුවා එහෙම? සිය මවගේ ප්‍රකාශයෙන් සතුටට පත්ව නටමින් සිටි කොල්ලන් දෙදෙනා දෙස බලා මාර්තා ඔවුන්ට මතක් කළේ ඔවුන්ට අමතක වූ කරුණකි. කමක් නෑ අම්මා. අපිට එහෙදි කේට්ටෙන්වත් සෙල්ලම් කරන්න. මෙතෙක් වෙලා තම අතමත නැදී තිබූ සිය සොයුරාගේ අත මුදා හැරි රෝජර් සිය මවගේ උරහිසේ එල්ලෙමින් කී විට ජිල්ද ඇය බදාගත් සෙයින් ඇය තම දරුවන් දෙදෙනා බදාගෙන සතුටින් සිනහසුනාය. මාර්තා ඇතුළු පිරිස මෑන්හටන් වලට යාමට තීරණය කළ තොරතුරු ඇසූ විට වැඩියෙන්ම සතුටු වූයේ කේට්ය. දැන් එහෙනම් ඇගේ හොඳම යාළුවන් දෙදෙනත් ඇය සමගය. ඔවුන් දෙදෙනත් සමග පාසල් යාම සෙල්ලම් කිරීම වැනි දේ ඇයට එවිට කළ හැකිය. මාර්තාට නිව්ජර්සි වලට සමුදී මෑන්හටන් වල ගමන සඳහා සූදානම් වීමට සතියක තරම් කාලයක් ගත වූවාය. එම සතිය අවසානයේ ඇගේ අත්‍යවශ්‍ය වැඩ සියල්ල කර අවසන් කළ ඇය එම සතිය අන්තිම දිනය ගත කළේ තමන්ගේත් දරුවන්ගේත් ඇඳුම් පැළඳුම් ඇහිරීමේ කාර්යයටයි. ඊට අමතරව ඇයට කර ගැනීමට තවත් කටයුතු තිබුණද ජොනතන් ඇතුළු පිරිස බොහෝ විට ඇගේ උදව්වට ඉදිරිපත් වූහ. ඔවුන්ගේ උදව්වෙන් රාත්‍රී 9 පමණ වන විට සියලු වැඩ කටයුතු නිම කරගත් මාර්තාට තව ඉතුරුව තිබුණේ මෑන්හටන් වලට යාම පමණි.